අනාගතයනේ මං කියලා තියෙන්නේ 2025 අන්තිමේ ඉඳන්. දැන් මේ කාලේ ඉඳන් ඉස්සරහට වෙනවා ඒක. ධර්මය පොඩ තරුණයෝ කියන්න පටන් ගන්නවා. ජාත සෝතාපන්න කට්ටිය මේ ලෝකෙ බිහි වෙන්න පටන් ගන්නවා පොකුරු පිටින්. තේරෙනවද? ඒගොල්ලන්ට කිසිම විදියකින් අරගොල්ලන්ට වගේ වෙහෙසක් දරන්න අවශ්‍ය නැහැ. වත් පිළිවෙත් කර භාවනා කර ධාන වැඩ එහෙම යන්න ඕනේ නැහැ ඒගොල්ලන්ට. ජාත සෝතාපන්නයි. ඒගොල්ලෝ දර්ශනීය දකින්න තේරෙන්නේ ඒගොල්ලෝ ධර්මය අහලා නැහැ. ධර්මයේ තේරෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ. නාම රූප පරියායවල ඌව මොනවද තේරෙන්නේ නැහැ. සිත් කලාප ඌව තේරෙන්නේ නැහැ. සතර සතිපට්ඨාන ඌව තේරෙන්නේ නැහැ. වචන පද තේරෙන්නේ නැහැ. ভাইබ්‍රේෂන් එක නිකම්ම තේරෙනවා ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අනාගතේ විශේෂයෙන් ලංකාවේ සිංහල භාෂාව කතා කරන කට්ටිය ලෝකෙ බිහි වෙලා ඒගොල්ලන්ට තේරිච්ච විදිහට ඒගොල්ලෝ දැක්ක විදිහට ධර්මයේ ඒගොල්ලන්ට අහුවෙච්ච තැන් වලින් පොඩි ভাইබ්‍රේෂන් එක මට මෙහෙම තේරුණා මෙහෙම දෙයක් තියෙනවා කියලා ලෝකෙ කියන්න පටන් ගන්න ඒගොල්ලෝ. ඒක වෙනවා ඉස්සරහට. මෙහෙම ඒගොල්ලෝ ඉස්සරහට එනවා ඉතින් පණිවිඩය අන්තිම මොහොත ඒගොල්ලෝ හොයා ගන්නවා අවසානයේ. ප්‍රශ්න තියෙන්නේ අන්න ඒ වගේ තැන්වලදී අර වගේ විකාර රූපී බණ කියනකොට ඒගොල්ලන්ගේ දෘෂ්ටියට අහු වෙන්න පුළුවන්. මේක අනිවාර්යෙන් වෙන දෙයක් ලෝකේ ඉස්සරහට. ජාත සෝතාපන්නයෝ කියන්නේ ඒගොල්ලෝ අර විදි ආර්ය ශ්‍රාවකයෝ. ඒගොල්ලෝ සෝවහන් වෙල. ඒ කියන්නේ සෝවහන් මාර්ගයට ආර්ය මාර්ගයට ඇවිල්ලා තමයි අවසන් වෙන්නේ. ඇතාන්තයෙන් ගත්තම සත්‍යයේ අන්තය තියෙනවනේ. සත්‍යයේ අන්තයෙන් ගත්තාම සත්පුද්ගල දෘෂ්ටියෙන් ගත්තාම සත්‍යය කතාව ඒගොල්ලන්ගේ අතීත කතාව අවසන් වෙන්නේ මාර්ගඵල වලින්. සෝතාපන්න වෙලා අවසන් වෙන්නේ ඒගොල්ලෝ. ඒක නිසා මේ සැරේ උප්පත්තිය ජාත සෝතාපන්නයි ඒගොල්ලන්ගේ. චුතිය එහි සෝතාපන්නයි. එතකොට දන්නවා. එතකොට භූමිය හරිනේ. සමස්තයන් නැහැ ඒගොල්ලන්ට. ඉතන අවස්ථාව තියෙන ඒගොල්ලන්ට. සතර අපාය යන්නේ නැහැ ඒගොල්ලෝ.